සෙවනේ දිගාවීලා පිපි ඈ කාලේ සෙවනේ දිගාවීලා පිපි ඈ කාලේ ශෝකෙන් නිගිරේවෝ මහද සන්තානි ඒ සිහිලස දැන් කොහෙදෝ පාවුවා ඈත භවේදී මතකද හමුවා ඈත භවේදී මතකද හමුවා. මම හිතන්නේ පොබුදු මේ අතිශය සංවේදී අවස්ථාවක් මේ කලාකරුවන් ගොඩක් එක්කලා අපිට ඉෂාක් අයියට මේ විදිහට උපහාර පුද කරන්න එක පැත්තකින් අවස්ථාව ලැබීම මම හිතන්නේ අපි ලද භාගයක්. ඉෂාක් අය ඔයාටත් කියන්න දෙයක් ඇති මේ වෙලාවේ අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් මේක තමයි වෙන්න ඕන දේ. මගේ තාත්තා බලාපොරොත්තු වුණත් මේක දේ තමයි. එයා ඉන්න කාලේ මම ලොකු සේවයක් කරා පුතේ මේ රටට. හොඳ ගීත දිහා මම ගායනා කරා, චිත්‍රපටි පෝෂණය කරා, ගෝවන්විල සංස්ථාව පෝෂණය කරා. ඒ වගේ රූපවාහිනී, ස්වාධීන රූපවාහිනී හැම මාධ්‍යයකම ගිහිලා එයා ගායනා කරා. යා රූපවාහිනී ඇඬුවත් එක්ක මට මොකුත් නැහැ. මම අර අසරණයි කියලා. මට තැනුනේ එදා. අදත් තැනෙනවා තාත්තේ මමත් අද අසරණ වෙලා තාත්තේ. ඒත් මම හරි සන්තෝෂයි අපේ කලා සංගමේ සභාපතිතුමා රෝහන් මහත්තයා මට ඇමතුමක් දුන්නා ඉෂාක් අද මේ වගේ වැඩක් අපි පටන් ගන්න යනවා කියලා. එතකොට මම හිතුවා තාත්තේ ඔය කිව්වද අන්තිම සිංහල මිනිහෙක් ඉන්නකම් බල වඩිගෙන ඉන්න පුතේ මම ඒක සීල යන්නේ කියලා. දැන් මේගොල්ලෝ තාත්තේ මේ ඉන්නේ ඒගොල්ලෝ තමයි. ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ටේන තාත්තේ දුක්ඛින් දෙපා કોઈ ඉෂ්ටයට බලාගෙන ඉන්නේ නැති මේගොල්ලන්ට ආශිර්වාද කරන්න. ජනතා මාත්‍යෙක ඉන්නවා. ඒ ජනතාවට ගායනා කරපු හොඳ ගායකයෙක්. මමත් අසරණ වෙලා දැන් මගේ ජීවිතේ ගොඩ ගන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ මේක පටන් ගත්ත එක මට ලොකු සහනයක් වුණා. ඒ වගේම ජනතාවට මම කියන්නේ මේගොල්ලන්ට උදව් කරන්න, මේගොල්ලොත් එක්ක ඉන්න. මේක තමයි වෙන්න ඕනේ. ඉසාක් සහෝදරට ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබිලා අපේ අතර නැවත අපිට වේදිකාවට අපිට ගීත ගායනට ශක්ති ධෛර්ය වාසනාව සියලු දෙවිදතාවන්ගේ පිහිට ආරසා ලැබෙයක්. මේ දකුණු අතින් මේ මයික් එක රුවාගෙන හිටියට ඉෂාගේ මේ වම් අත උස්සන්න බෑ. ඔහුගේ වම් කකුල පන නැහැ. ඉතින් ජනතාවට මම ඔව ඉසනම මම ඉල්ලන්නේ මේ වැඩසටහනට උදව් වෙන්න, එකතු වෙන්න. දලදා මැදුරේ නිලමෙතුමාට මං කියනවා ඔය දළදා හාමුදුරුවන්ට පූජා කරන එකෙන් බිඳක් එවන්න. බස්නායක නිලමේ කතරගම මම කියනවා කතරගම දෙවියන්ට පූජා කරන එකෙන් බිඳක් ඉෂාක්ට දෙන්න. කාදිලන් උන්වහන්සේ කොහොමත් බෞද්ධ කොඩිය යට තමයි අපි මේ ආගම අදහන්නේ හරි සුරක්ෂිතව කියලා ඔබ වහන්සේ හැමදාම මේ ආගමික සංහිඳියාව ගැන කියනවා. ඔබගේ පූජා ප්‍රසාදින වහන්සේලාට කියන්නේ පල්ලියේදී අන්න ඉෂාක්ට සනීප නැහැ පොඩි මුදලක් යවන්න. ඉෂාක්ට කෝටියක්. සෙවනේ